මේ රත්තරනේ අහලා ඔය මට වෙච්ච කතාව හරිද? අපේ ගෙදර නෙවෙයි මචං අල්ලපු ගෙදර පූසෙක් ඉන්නවා. හරි පූසෙක් කියවන පූස් කෙල්ලෙක්. ඒ කියන්නේ පූසියෙක් මට හරියන්නේම නැති එකෙක් ඌ සත්තු අල්ලන්න ඉතින් සත්තුන්ගේ හැටි ඉතින් සත්තු අල්ලන් දඩයන් කරන් කන එකනේ හරිද? ඉතින් ලේම් පැටියෙක් අල්ලලා කොහොම හරි අපේ ගෙදරට බාරගත්තා. අපේ ගෙදර කවුරුත් නැති දවසට කිව්වා මට කිරි පොඩ්ඩක් දෙන්න. රමුටන් ගෙඩියක් දෙන්න පළතුරු ටිකක් දෙන්න කියලා කිව්වා ලේනා. හරිද? හරි ලේනා ගත්තා. මම මචං කිරි පොවන්න එහෙම වැඩිය දන්නේ නැහැ. හරිද? අරගෙන බා ගත්තාට පස්සේ ලේනා මිරිකුණා අම්මා කියන්නේ. අම්මලා ඉතින් මාපට ඇඟිල්ල මේ ඇඟිල්ල දින්නේ මේ ඩොට් එකක් වගේ දිනනවා නේද? අර උඩ මල පැන්නාට පස්සේ නිය පොතුලින් හො කරලා අතොම හූරගත්තා. ආය චූ වෙන්න මචං හැපුවා මට සංසාරේ භවයේ දුකක් කියලා එපා වුණා බං අවංගොම